ආයිබෝවන් සුබ දවසක් වේවා. එහෙනම් ඔන්න ඉතින් අද ලියුන් ලංකා YouTube channel එකෙන් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ළඟට එනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්න ලෑස්ති වෙන්නේ කොහොමද අපි මේක ගොඩක් වැදගත් වෙනවා අලුතෙන් ගයක් වයරින් කරන කෙනෙකුට කොහොමද අපි මේ සර්කිට් එකක් ලයිට් සර්කිට් එකක් ගහගන්න කියන එක ගැන සහ ඒ ලයිට් සර්කිට් වර්ග තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි සාමාන්‍ය සර්කිට් එකක් බල්බ් එකක් දාන්න පුළුවන් ස්විච් එකකින් ඒ විදිහට. හැබැයි ඊට වඩා එහා ගිහිල්ලා 2-way සර්කිට් කියලා තියෙනවා. දැන් දෙකකින් අපිට ලයිට් එකක් දාන්න වහන්න පුළුවන් වෙන විදිහේ සර්කිට් තියෙනවා. ඒත් එක්කම ඉන්ටර්මීඩියට් කියලා දිනවා. ඒ කියන්නේ අන්තර් මාධ්‍ය සිස්ටම්. ඒ කියන්නේ දැන් තුනකින් හෝ ඊට වඩා වැඩි ටයිම් වලින් අපිට මේ ලයිට් එකක් ඔන් ඔෆ් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මාස්ටර් ස්විච් සිස්ටම් කියලා අපි හඳුන්වන සිකියුරිටි සිස්ටම්. ඒ වගේ වීඩියෝ කීපයක් මම ගේන්න තමයි ඔයාලට බලාපොරොත්තු වෙන්නේ. මේක වීඩියෝ 3කින් විතර මට කරලා ඉවර ගන්න පුළුවන් වෙයි. ඉතින් අද ඒකේ පළවෙනි අදියර විදියට මම අද ඔයාලට කියන්න යන්නේ සාමාන්‍ය සර්කිට් එකක් කියන එක ගැන අවබෝධයක් ලබා දීලා ඊට පස්සේ 2-way සර්කිට් එකක් ගහන්නේ කොහොමද කියලා ඔයාලට මේ white board එකේ මම ඇඳලා පැහැදිලි කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා දන්නවා අපි ගෙදර පාවිච්චි කරන කරන්ට් එක එහෙම නැත්නම් අපි විදුලිය 230 240 කියලා තමයි අපි හඳුන්වන්නේ වෝල්ටේජ් එක. එතකොට මේක ප්‍රත්‍යවර්ත ධාරාව. එතකොට ප්‍රත්‍යවර්ත ධාරාවේ සරල ධාරාව වගේම තමයි මේකෙදී ලයිට් එකක් පස් වෙන්න ඕන කරන මූලික સિદ્ધාන්තය මොකක්ද? එහෙනම් අපි යන්නොත් මේක අපි ලයින් කියලා ගමු. මේක අපි නියුට්‍රල් කියලා ගමු. එතකොට බල්බ් එකක් මේ බල්බ් එකක් කියලා ගත්තොත් අපි මේ ලයින් එක සහ නියුට්‍රල් එක බල්බ් එකට ලබා දුන්නාම බල්බ් එක පත් වෙනවා. මේක තමයි සරලවම ලයිට් එක සිද්ධ වෙන්නේ. හැබැයි සමහර අය මම දැකලා තියෙනවා ස්විච් එකක් හයි කරන්නවත් දන්නේ නැති සාමාන්‍ය විදුලියකට පොඩි දැනීමක්වත් නැති අය ඉන්නවා. ඉතින් ඒ කට්ටියට මේ මුල මේ ටික වැදගත් වෙයි. අනිත් අය මේ ටික ගන්න කට්ටිය. ඉතින් එතකොට අපි ස්විච් එකක් සම්බන්ධ කරන්නේ කොහොමද? සමහරු ස්විච් එකක් මම උදාහරණයක් විදිහට මම කෝස් එක කරන කාලේ මගේ යාළුවෙක් කෝස් එක කරන අතරේ ස්විච් එකක් අමුණලා තිබුණා මෙන්න මේ විදිහට. මේව පේස් නියුට්‍රල් අරගෙන ස්විච් එකට පේස් නියුට්‍රල් දෙක දීලා මේව ස්විච් එකේ දෙපැත්තට ආයෙ මෙතන ඉඳලා පේස් නියුට්‍රල් බල්බ් එකට දීලා මෙන්න මේ විදිහට ස්විච් එකට දීලා තිබුණා. මේ විදිහට ස්විච් එකට දුන්නාම ස්විච් එක දාපුවා වෙන්නේ සර්කිට් එක ෂෝට් සර්කිට් වෙන එක. ඒ කියන්නේ මේ ස්විච් එක හරහා නියුට්‍රල් එක සහ පේස් එක එකට සම්බන්ධ වෙන හින්දා. ඉතින් ඒ වගේ කුංචිම දැනුමක්වත් නැති අය ඉන්න හින්දා තමයි මම මේක පැහැදිලි කරන්නේ මුල ඉඳලම. එතකොට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ස්විච් එකකට ස්විච් එකක් අපි කියලා කියන්නේ මේ පේස් එක තමයි කඩන්නේ. මොකද හේතුව ස්විච් එක ඕෆ් කරපු වෙලාවක අපි නියුට්‍රල් එක කඩලා තිබුණොත් පේස් එක කෙලින්ම ලයිට් එකට හම්බ වෙන හින්දා ඕල්රෙඩි මේ බල්බ් එක ගැලෙව්වත් මෙතන කරන්ට් එක තියෙනවා. එතකොට කවුරු හරි අලුත් ගියාවගේ ස්විච් එක ඕෆ් කරලා බල්බ් එක ගලවන්න ගියොත් මේ වයර් එක වැදුනොත් අපිට කරන්ට් එක වදින්න පුළුවන්. ඒ හින්දා හැම වෙලාවෙම විදුලියේදී අපි කඩන්නේ පේස් එක ස්විච් එකක් හරහා. එතකොට ස්විච් එකක් කියලා කියන්නේ මොකද්ද? ස්විච් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ යාන්ත්‍රික කොටසක්. ස්විච් එකේ මෙතන කන්ටැක්ට් එකක් තියෙනවා, මෙතන කන්ටැක්ට් එකක් තියෙනවා. මෙන්න මෙහෙම මේ දෙකෙන් තමයි එළියට කරන්ට් ලයින් එකේ ඉන්න එක මෙතන ලයින් ඉන් මෙතන ලයින් අවුට්. ඔහොම තමයි ස්විච් එක සාමාන්‍ය තියෙන විදිහ. එතකොට මේ ස්විච් එකකින් මෙන්න මෙහෙම මේ ස්විච් එකේ සංඥාහක කොටසක් තියෙනවා. මේ සංඥාහක කොටස normal open. ඒ කියන්නේ මෙන්න මේකේ වදින්න නැතුව තියෙන්නේ. අපි ස්විච් එක දානවා කියලා කියන්නේ මෙන්න මේක මෙන්න මෙතන කොටසේ වදින එකට. එතකොට ස්විච් එකකින් වෙන්න ඕන මේකට එන කරන්ට් එක මේ ලයිට් එකට එන කරන්ට් එක විසන්ධි කිරීම සහ නැවතත් සංධි කිරීම. එතකොට මේ සංධි කිරීම කියන්නේ අපි ස්විච් එක දානවා. එතකොට ඔන්න ස්විච් එක සාමාන්‍ය સિદ્ધාන්තය. එතකොට අපි ගත්තොත් ස්විච් එකක් මෙතන තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න ස්විච් එක මේක තමයි අපි ස්විච් එකක් යොදන විදිය. ඒ කියන්නේ ලයිට් එකකට ස්විච් එකක් දාන්නේ සාමාන්‍ය මෙන්න මේ විදියට. හරි සරලයි පැහැදිලිනේ. එතකොට
මොකද්ද මේ 2way කියන්නේ? 2way කියලා කියපුවාම අපිට මේ ලයිට් එක දැන් අපි මේ විදිහට පාවිච්චි කරුවොත් උදාහරණයක් විදිහට අපි හිතමු පඩි පෙළක් තියෙනවා. මේ පඩි පෙළේ අපි තට්ටු දෙකේ ගෙදරක පඩි පෙළක් තියෙනවා. යට තට්ටුවේ යන්න තැන අපි පඩි පෙළට ඇතුල් වෙන තැන ස්විච් එකක් තියෙනවා. අපි මේ ස්විච් එක දාලා ලයිට් එක පඩි පෙළේපත් වෙනවා උඩට යනවා. හැබැයි අපි කොහොමද ওই ස්විච් එක ආපහු උඩ තට්ටුවේ ඉඳලා ඕෆ් කරන්නේ? අන්න එතනදී අපිට ගැටලුවක් මතුවෙනවානේ. මොකද අපි එක්ක ස්විච් එක ඕෆ් කරන්නේ ආය පාතට එන්න ඕන. එහෙම නැත්නම් වෙන ක්‍රමයක් තියෙන්න ඕන උඩදිම ඒ බල්බ් එක ඕෆ් කරන්න. අන්න එතකොට තමයි 2way කියන එකේ වැදගත්කම එන්නේ. 2way ස්විච් එක වැදගත්කම. හරි. 2way ස්විච් එකක් මේ විදිහ තමයි මීට වඩා චුට්ටක් වෙනස්කම් තියෙනවා. දැන් අපි සාමාන්‍ය සර්කිට් එකක් මෙහෙම කියලා අපි දන්නවනේ. මේක තමයි ස්විච් එක යොදන සාමාන්‍ය විදිය. ඉන්නම වැඩිපුර මේ ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. 2way ස්විච් එකක කොහොමද වෙන්නේ? 2way ස්විච් එකකදී වෙන්නේ මෙන්න මේ වගේ තමයි 2way ස්විච් එක විදිහ. මේ තියෙන ස්විච් එක කියලා ගත්තොත් මේකේ තියෙනවා අර අග්‍ර දෙකක් වෙනකොට අග්‍ර තුනක්. මේකේ තියෙනවා එකක් common මේ අග්‍රය අපි නම් කරුවොත් common මේක L1 මේක L2 කියලා අග්‍ර තුනක් තියෙනවා. එතකොට මේ ස්විච් එකේදී වෙන්නේ මේක හැම වෙලාවෙම මේ එක පැත්තක් හා සම්බන්ධයි. L1 හෝ L2 එක්ක සම්බන්ධයි. මේ සම්බන්ධතාවය අපි ස්විච් කරද්දී, ඒ කියන්නේ ස්විච් එක පාතට දාද්දී ඔන්න මේක විසන්ධි වෙලා මේ කොටස විසන්ධි වෙලා මේක සම්බන්ධ වෙනවා මේකට. අපි ආපහු එකට දාද්දී මේ කොටස විසන්ධි වෙලා මේකට සම්බන්ධ වෙනවා. ඔය විදිහට තමයි ස්විච් එක 2way ස්විච් එක සම්බන්ධ වෙන්නේ. හරි. එතකොට ඔන්න අපි 2way ස්විච් එකක් ඇඳලා කොහොමද මේ සර්කිට් එක දාන්නේ කියලා බලමු. අපි උදාහරණයකට පොඩි පඩි පෙළකුත් අඳිමු. මෙන්න මේ විදිහට පඩි පෙළක් තියෙනවා. දැන් පඩි පෙළේ මෙතන තියෙනවා එක ස්විච් එකක්. මෙන්න මෙතන තියෙනවා මේ උඩ තට්ටුවේ තියෙන ස්විච් එක. මේක සාමාන්‍ය ස්විච් එකක් නෙමෙයි, මේක 2way ස්විච් එකක්. මේක උඩ තට්ටුවේ ස්විච් එක. ඔන්න මෙතන එකයි, මෙතන එකයි, මෙතන එක. මේක අන්ටකට ඇඳගත්තොත් අපිට DC එනවා. මෙතන common එක, මෙතන L1 L2. මේක L1 L2 common. හරි. ඊට පස්සේ යටක් තියෙනවා ඔය වගේම ස්විච් එකක්. මෙන්න ස්විච් එක. මේකේ common L1 L2. හරි. ඔන්න යට තියෙන ස්විච් එක. අපි මේක නේද අනිත් පැත්තට මෙතන common L1 L2 common L1 L2. හරි. අර දැන් මම කිව්වා වගේ මෙන්න මේ ස්විච් එක සම්බන්ධයි මෙන්න මෙහෙම මේකට සම්බන්ධයි. හරි. මේ ස්විච් එකක් සම්බන්ධයි අපි කියමු මේක උඩ පැත්තට. තේරුම් ගන්න සරලව. එතකොට ලේසියින්ද මෙහෙම දැම්මම. හරි. මෙන්න මෙතන තියෙනවා ලයිට් එකක් මේ පඩි පෙළට එළිය වැටෙන ලයිට් එක. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙතනින් යද්දී මේ ලයිට් එක දාන්න ඕන. මේ ලයිට් එක දාන්න ඕන. මෙතනින් නිවන්න ඕන. දැන් ඔන්න ස්විච් දෙක කොහොමද තියෙන්නේ? හරි. දැන් කොහොමද අපි මේකට සැපයුම දෙන්නේ? අපි මුලින්ම බලමු ලයිට් එකට ලයිට් එක පත්තු වෙන්න නියුට්‍රල් එක හම්බ වෙන්න ඕනනේ. මෙන්න නියුට්‍රල් එක. නියුට්‍රල් එක කෙලින්ම ලයිට් එකට හම්බ වෙලා තියෙනවා. පේස් එක කොහොමද දෙන්නේ? පේස් එක දෙන විදිය තමයි මෙන්න ලයින් එක. මෙන්න ලයින් එක මෙන්න මෙහෙම කෙලින්ම මෙන්න මේකේ කොමන් අග්‍රයට දෙනවා ලයින් එක. මෙන්න මෙහෙම කොමන් අග්‍රයට මේකේ ලයින් එක දෙනවා. ඊට පස්සේ මේ පඩි පෙළ මොකද කියනවා. ඊට පස්සේ අපි මේ කොමන් අග්‍රයට දුන්නට පස්සේ ලයින් එක අපි මේ 2way ස්විච් එකයි මේ 2way ස්විච් එකයි දෙක මෙන්න මෙහෙම මේ line 1 line 2 කියන දෙකෙන් එකට අමුණ ගන්නවා මෙන්න මෙහෙම. හරි. කොමන් එකට කරන්ට් එක දුන්නා line එක ඊට පස්සේ line 1 line 2 කියන දෙක උඩ තට්ටුවේ line 1 line 2 කියන දෙකට අමුණ ගන්නවා. මේක පැත්ත මාරු වුණාට අවුලක් නැහැ. line 1 එක line 2 එකට ආවට එහෙම කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ common එක තියෙනවා.
මෙන්න මේ කොමන් එකකින් ලයිට් එකට දෙනවා අපි නැවත විදුලිය. හරි. අපි බලමු දැන් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔන්න ලයිට් එක මේ විදිහට දීලා තියෙනවා, නියුට්‍රල් එක ලැබිලා තියෙනවා. මේ ස්විච් එක ලයින් එක තියෙනවා මෙතන L1 එකේ. දැන් ඔන්න L1 එකේ මෙහෙම කෙලින්ම ගිහිල්ලා උඩ ස්විච් එකේ L2 එකට දැන් මේක මම දීලා තියෙනවා. මේක අපි L1 කරගමු මේ පැත්ත. L1 L2 කරගමු. එතකොට ස්විච් එකේ L1 එකට යට ස්විච් එකේ L1 එක ගිහිල්ලා තියෙනවා. ඔන්න දැන් පේස් එක කොහමද එන්නේ? දැන් ඔන්න පේස් එක මෙහෙම මෙතන ස්විච් එකට එනකන් ඇවිල්ලා මේක L1 එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්න L1 එක දිගේ විදුලිය ගමන් කරනවා පේස් එක. කොහොම යනවා. ගිහිල්ලා මෙන්න මේ කන්ටැක්ට් එකට විදුලිය හම්බ වෙනවා. හැබැයි මේ විදුලිය මෙතනට හම්බ වුණාට මේක විසන්ධි වෙලා තියෙන්නේ. මොකද මේක තියෙන්නේ L2 එකේ. එතකොට L1 එකට වැටුනොත් විතරයි පේස් එක මේ ලයිට් එකට යන්නේ. L2 එකේ තියෙන හින්දා මෙතන ඕපන්. එතකොට මේකට යන්නේ නැහැ විදුලිය. හරි. දැන් අපි ඔය අවස්ථාවට කියලා බලමු අපිට මේ තැන් දෙකෙන් ඕනම වෙලාවකදී මේ ලයිට් එක දාන්න පුළුවන්ද කියලා. මෙන්න අපි පඩිපෙළ නගින්න එනවා. දැන් මේ ලයිට් එක ඕෆ් නේ තියෙන්නේ. ඊට පස්සේ ඔන්න පඩිපෙළ නගින්න ඇවිල්ලා අපි දානවා මේ ස්විච් එක මෙතනට. ඔන්න ඒ අවස්ථාවේ මොකද කියන්නේ? මෙතනට දැම්මොත් මොකද වෙන්නේ? L2 එකෙන් විදුලිය ඕම ගලාගෙන යනවා. ඔන්න මෙතනට ආවා. මෙතනින් සම්බන්ධයි. මෙතනින් ලයිට් එකට විදුලිය කෙලින්ම ගමන් කරනවා. ඔන්න බල්බ් එක පත් වෙනවා. හරි. එතකොට එක සිද්ධාන්තයක් ඕනම තැනකදී ඕනම වෙලාවකදී. එතකොට මේ ස්විච් එක මෙතන දැම්මොත් මෙහෙමම තියෙද්දි හරි ඒත් පත් වෙනවා. අපි හිතමු උඩ ඉන්න කෙනෙකුට යටට යන්න ඕන වෙලා තියෙනවා. උඩ ඉන්න කෙනෙක් යටට යන්න. එහෙම වෙලාවට මේ උඩ ඉන්න කෙනා දාන්නේ මේ ස්විච් එක දැන් මේ විදිහටම තියෙද්දි මෙතනට මේකෙන් අයින් වුණා. ඔන්න ස්විච් එක වැටුණා 2 එකේ අනිත් පැත්තට. ඒත් වෙන්නේ කොහොමද බලන්න. දැන් ඔන්න ලයින් එක මෙහෙම ආවා. L1 එකට ආවා. ඔන්න මෙතනින් ආවා. L1 එක හරහා මෙතන කොමන් එකට ආවා. කොමන් එකෙන් ලයිට් එක ගියා. ඒත් ලයිට් එක පත් වෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි අවස්ථාවේදී මේ තැන් දෙකේ ඕනම තැනකින් ලයිට් එක ඔන් කරගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව ඕෆ් වෙන එක. දැන් අපි බලමු මේක ඔන් එකේ තියෙන්නේ. මේ ලයිට් එක ඔන්න එකේ තියෙන. දැන් කොහමද? L2 එකට ගියා. මේක දිගේ කෙලින්ම ගියා. L2 එකෙන් ඔන්න බල්බ් එක ඔන් වුණා. හරි. එහෙම තියෙද්දි කොහොමද ඊළඟට අපිට ඕෆ් කරගන්න? දැන් මේ ලයිට් එක දැන් අපි යටින් මේ පැත්තට දාගෙන දැන් ඔන්න උඩට යනවා. උඩට ගිහිල්ලා බලන්න අර විදිහමයි මේ ස්විච් එක අපි අනිත් පැත්තට දාපුවාම පේස් එක තියෙන්නේ මෙතන. යටින් අපි දාලා තියෙන්නේ L2 එක පැත්තට. එතකොට L2 එකේ තමයි විදුලි සැපයුම මෙතන වැදිලා තියෙන්නේ. එතකොට මේකෙන් L1 කෙරුවොත් මේක හරහා යන විදුලිය කැපෙනවා. මේකට එන්නේ නැතුව යනවා. එතකොට ඔන්න ඕෆ් වෙනවා. ඒත් එක්කලම උඩ තට්ටු ඉඳලා ඉන්න කෙනෙක් යට ඉඳලා මේක L1 එකට දැම්මොත් මේක තියෙන්නේ L2 එකේ ඉඳලා ඒත් ඕෆ් වෙනවා. 2 way ස්විච් එකකින් වෙන්නේ ඔන්න ඔය સિદ્ધාන්තය. ඒ කියන්නේ අපිට පුළුවන් මේ පඩිපෙළේ බිම ඉන්නවා අපි බිම ඉඳලා ඔන්න අපි උඩ තට්ටුවට යනවා. ගිහිල්ලා අපි මෙතනින් ස්විච් එක අනිත් පැත්තට දාපුවාම ස්විච් එක ඕෆ් වෙනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ වැඩ පාසු කරගන්න සහ විදුලිය ඉදිරි කරගන්න. සමහර වෙලාවට බිම ඉඳලා උඩට ගියාට පස්සේ ආපහු බිමට එනකන් ලයිට් එක දාලා තියන්න ඕනේ නැහැ. ඉතින් එතකොට මේක තමයි 2 way circuit කියලා කියන්නේ. මේකෙන් අපිට මේ ලයිට් වලට විතරක් නෙමෙයි මෝටර් වලට තව විවිධ දේවල් වලට අපිට මේක ගන්න පුළුවන්. ඒ වගේම පඩිපෙළ වල වගේම කොරිඩෝර් එක වගේ අපිට මේ විදිහේ සර්කිට් එකක් යොදා ගන්න පුළුවන්. ඉතින් ඉන්ටර්මීඩියට් කියලා කියන්නේ ඊට වඩා සුට්ටක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ අපිට මේක තැන් තුනකින් ඔන් ඔෆ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක පැහැදිලි ඇති. මම මේක දැන් මකනවා. ඒකට සරලව සර්කිට් එක මම නිකන් මෙතන අදින්නම්. ඔන්න ස්විච් එකයි ඔන්න ස්විච් දෙකයි මේක තමයි සරලව සර්කිට් එක මම අදින්නම්. ඔය විදිහට 2 way ස්විච් දෙක ඔන්නෝම මේ දෙකට සම්බන්ධ වෙනවා. ඔහොම ඊට පස්සේ මේකට ලයින් එක මේක නියුට්‍රල් එක. ඔන්න ඔක තමයි 2 way circuit එක පැහැදිලිව. ඊට පස්සේ ඉන්ටර්මීඩියට් ස්විච් එකේදී ඉන්ටර්මීඩියට් කියලා කියන්නේ මෙන්න මේ වගේ ස්විච් එකක්.
මේක වගේම ඉන්ටර්මීඩියට් එකේදී contact 4ක් තියෙනවා. මෙන්න මෙහෙම 2යි 3යි 4යි. ඉන්ටර්මීඩියට් එකේ මේ ස්විච් එකේ ඉන්ටර්මීඩියට් ස්විච් එකේ ස්වභාවය තමයි එක වෙලාවකට මෙන්න මෙහෙම හරස් අතර ඔන්නෝම සම්බන්ධ වෙනවා contact. ඒ කියන්නේ මෙතන අපි දීලා තිබුණු සැපයුම L N කියලා මෙතනින් L N කියලා පිට වෙනවා ඉන්ටර්මීඩියට් එකේදී. ඒත් එක්කලම මේක අනිත් අවස්ථාවේදී මේක වෙනුවට මෙන්න මෙහෙම අතිරක් විදිහට මේක මේ contact එකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට එහෙම ආවම මේ බලන්න මෙතන L N මාරු වෙනවා. ඒතකොට එන්නේ කොහොමද? L එක මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙතනින් පිට වෙන්නේ L එක මෙතන N එක පිට වෙන්නේ. මෙන්න මේ විදිහේ ස්විච් එකක් තමයි ඉන්ටර්මීඩියට් ස්විච් කියලා කියන්නේ. මම ඊළඟ වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම් මේ ඉන්ටර්මීඩියට් ස්විච් දාලා කොහොමද අපි වයරින් එක ලයිට් සර්කිට් එකක් දාගන්න කියලා. ඉතින් එහෙමනම් හැමෝටම ආරාධනා කරනවා රැඳිලා ඉන්න බියොන් ලංකා YouTube channel එකත් එක්කලා තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒත් එක්කලම bell icon එක දාලා තිබ්බොත් මේ වගේ වීඩියෝ ඔයාලට ඉස්සෙල්ලින් නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් අදට මම සමු ගන්නවා. හැමෝටම ජය වේවා. සුබ දවසක්.